බ්‍රිතාන්‍ය යටත් විජිතාවදී විවිධ මිෂනාරි කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සිය ආගමික ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව බෞද්ධ සහ කතෝලික ඉගැන්වීම් පදනම් කරගනිමින් වාද විවාද ගණනාවක් ආරම්භ විය. මේ වාදයන් අතර මහාවාදයේ බවට පත් වූයේ වර්ෂ 1873 අගෝස්තු මාස 26 සහ 28 යන දිනයන් දෙකේදී පුරා පැය 8ක කාලයක් වෙස්ලියන් මිෂනාරි සමාගමේ දාවිද්ද සිල්වා පාදිලි උන්නාන්සේ සමග මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ සිදු කළ පානදුරාවාදයයි. සිලෝන් ටයිම්ස් පුවත්පතේ එවකට කර්තෘ වූ ජෝන් කාපර් මහතා පානදුරාවාදයේ අදහස ඉංග්‍රීසි බසට පරිවර්තනය කරවා වාදය අවසන් වූ දිනට පසුදින තම පුවත්පතෙහි කොටස් වශයෙන් පළ කළේය. වාදයේ කොටස් ඇතුළත් ටයිම්ස් පුවත්පතේ පිටපත් සඳහා ලැබුණු ඉහළ ඉල්ලුම නිසා ඉතාමත් කෙටි කලක් තුළ පානදුරාවාදයේ වාද 8ම ඇතුළත් කරමින් පුස්තිකාවක් ලංකාවේ සහ එංගලන්තයේ බෙදා හැරීම සිදුවිය. පසුව J.H. පීබල්ස් විසින් පානදුරාවාදයේ ජයග්‍රහණය බුද්ධ පක්ෂය අත්කරගත් බව දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ පළ කළේය. මෙම පානදුරාවාදයේ ජයග්‍රහණය ජාත්‍යන්තරය පුරා ප්‍රචලිත වීමේ මහානර්ග ඵලය වූයේ මෙම තොරතුරු වලින් ප්‍රහර්ෂයට පත් ඇමරිකානු ජාතික ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමන් සහ රුසියානු ජාතික හෙලේනා බ්ලැවැට්ස්කි මැතිනිය ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගැනීමත් අනගාരിക ධර්මපාලතුමන් සමග එකතුව මෙරට සුවිසල් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමය. එබඳු ඓතිහාසික වටිනාකමෙන් යුතු පානදුරාවාදයේ සිදුව වසර 150ක් ගතවීම නිමිත්තෙන් බෞද්ධාලෝක පදනම මගින් 2023 වර්ෂයේදී පානදුරාවාද අනුස්මරණ වැඩසටහනක් සංවිධානය කළේය. එම වැඩසටහනට සමගාමීව ඓතිහාසික පානදුරාවාදය හා සබැඳි ලිපි ලේඛන යුනෙස්කෝ ලෝකයේ මතකය පිළිබඳ අන්තර්ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා එම ලේඛන සුරක්ෂිතව තැන්පත් කර ඇති පානදුර රංකොත් විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය කහපොළ සුගතරතන මහානායක ස්තවීරයන් වහන්සේගේ ඉල්ලීමකට අනුව බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් මෙහි වැඩ කටයුතු ආරම්භීය. ශ්‍රී ලංකාව මේතාක් යුනෙස්කෝ ලෝකයේ මතකය පිළිබඳ අන්තර්ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ එක් ලේඛනයක් පමණි. එය නම් මහා වංශයේ පුස්කොළ ලේඛනයයි. එනමුත් ඓතිහාසික පානදුරාවාදයට සම්බන්ධ ලිපි ලේඛන යුනෙස්කෝ ලෝකයේ මතකය පිළිබඳ අන්තර්ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම මෙරට ඓතිහාසික ලේඛන එම අන්තර්ජාතික ලැයිස්තුවට ඇතුළත් වන දෙවැනි සන්ධිස්ථානීය අවස්ථාවයි. මේ ආකාරයට බුදුදහමේ ජාත්‍යන්තර ව්‍යාප්තියටත් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයටත් පාදක වූ ලෝපතල ඓතිහාසික පානදුරාවාදය හා සම්බන්ධ ලිපි ලේඛන බොහෝ දෙනෙකුගේ දිගුකාලීන ප්‍රයත්නයක් මල් පලගන්වමින් ලෝකවාසී මතු අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ හා දායාද කිරීමේ අරමුණෙන් වර්ෂ 2025ක් වූ අප්‍රේල් මාස 17 වන දින යුනෙස්කෝ ලෝකයේ මතකය පිළිබඳ අන්තර්ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙරෙනු බව මහත් වූ ජාතිකාභිමානී හැඟීමෙන් යුතුව සනිටුවන් කරම්හ.